Welcome to my YouTube channel. ඔන්න ඔයාලා ඉතින් thumbnail එකේ දැක්ක වගේම අද මම දෙවනි පාරටත් මගේ Temu order එකක් unpack කරන්න තමයි ලෑස්තිය. මේ order එකේදී හවස 1:00 විතර වෙලා ඉතින් මම වැඩි කතා නැතුව මම මොනවද order කරේ කියලා ඔයාලත් එක්ක මේක අපි open කරලා බලමු. ඉතින් මුලින්ම මට මතක නැහැ මම මොනවද order කරේ කියලා. ඉතින් චූටි item ගොඩක් එකතු කරා. මේ තියෙන්නේ ලිප්ස්ටික් එකක් හරි. මේ මැට් ලිප්ස්ටික් එකක් මේක මාර ලස්සනයි. ඉතින් මම කලබලයට තමයි Temu order එක unpack කරේ. ඉතින් ඔයාලටත් පොඩි වීඩියෝස් චුට්ටක් විතර අරගත්තා. ඉතින් හරිම ලස්සනයි කලර් එක ගෑවට පස්සේදී. මේ ඔයාලට පේනවා ඉතින් හරි ලස්සනයි. මේක වටේට ලිප් ලයින් එක ඇඳලා මේක ගෑවට පස්සේ මානම ලස්සනට තියෙනවා ඉතින් ඊළඟට බලමු මොකද්ද මේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ බේස්ලට් එකක්. ඉතින් මේකත් මම ඕඩර් කරා දැක්ක මාස හිතන ඕන ඇඳුමකට අඳින්න පුළුවන් මේක. ඉතින් ඒක මාරම ලස්සනයි. මේ වගේ පොඩි item Temu එකෙන් ගන්න තියෙනවා මාර ලාභට. ඉතින් ලංකාවෙන් අපිට මේව 250ට වගේ ගන්න බෑ. ඉතින් මට ඒ වගේ ගාණක් තමයි උනේ. අනික සිංහල අලුත් අවුරුද්ද නිසා 90ක ඩිස්කවුන්ට් එකක් Temu app එකෙන් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනම් ඒක ගිහින් try කරලා බලන්න. ඉතින් චූටි item තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. මේ පාර පොඩි items ටිකක් වැඩිපුර order කරා. ඉතින් මේ තියෙන්නේ paste remove එකක්. මගේ paste remove එක දැන් ඒක පාවිච්චි කරන්න බෑ. ඒක නිසා මම එකක් order කරා. මේකේ තියෙනවා triple pack එක තියෙනවා. මම තනි එකක් order කරා. ඉතින් බලන්න හොඳයිද කියලා බලන්නත් ඒක හොඳයි. ගානට මේ අපිට set වෙනවා. ඉතින් ඒක මම ඊළඟට order කරා මේක මගේ අම්මට order කරා. මේක සයිඩ් බෑග් එකක්. මම ඒක ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. මේ තව මම ඕඩර් කරා ටයිල් එක වගේ අර තියෙන මැටීරියල් එකක් මොකක් හරි වෝල් එක අලවන්න පුළුවන්. ඒක වෝටර් ප්‍රූෆ් විදියට තියෙන. මේ තියෙන්නේ මම ඕඩර් කරපු බෑග් එක. ඉතින් මේක බලමු අප කොහොමද කියලා. මේකත් මට උනේ රුපියල් 1000 ගාණක් වගේ තමයි උනේ. ඉතින් ලෙදර් ටයිප් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක ලස්සනයි. දැන් මම මේකට දාලා බැලුවා කුඩේ පර්ස් එක පොඩි වතුර බෝතලයක් දාගන්න පුළුවන් මිලිලීටර් 450ක වගේ එකක්. ඉතින් මේ අපිට මොනවා හරි පොඩි ගමනක් යද්දී ඒ දේවල් ටිකනේ අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ටික දාලා මේක පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් ලෙදර් ටයිප් බෑග් එකක් තමයි තියෙන්නේ. ඉතින් පොකට් තියෙනවා 4ක් විතර. ලස්සනයි. මේකේ කලර්ස් තියෙනවා ගන්න. ඉතින් ඒක හොඳයි. ඒක වටිනවා ඒ ගානට. ඉතින් ශිපර් වල අවුලකුත් නැහැ. ඒ ටිකත් හොඳට තියෙනවා. ඉතින් ගෙනාවට පස්සේ තමයි ඉතින් බෑග් චෙක් කරන්න වෙන්නේ. ඉතින් අපි ඇප් එකක් කරහනේ ගන්නෙ. ඉතින් මේ බෑග් එකත් අවුලක් නැහැ. ෂේප් එකට තියෙනවා. ඉතින් ඒකත් හොඳයි. ඒකට අම්ම කැමති වුණත් ඒක. ඉතින් තව මම බෑග් එකක් මීට කලින් ඕඩර් කරා. ඔයාලා ඒක කලින් වීඩියෝ එකේ දකින්න ඇති. ඒක න large capacity එකක් තියෙනවා. දාගන්න පුළුවන්. හොඳට ඉඩකඩ තියෙනවා. ඉතින් මේක අපි පොඩි ගමනකට තමයි මේක මම ඕඩර් කරගත්තේ. ඕනි ඉතින් මම මේ පාර Temu එකකින් first time ඇඳුම් ඕඩර් කරා. කලින් මම ඇඳුම් ඕඩර් කරේ නැහැ. ඉතින් මම t-shirt එකක් ඕඩර් කරා. මේක තියෙන්නේ one size අපිට සිලෙක්ට් කරගන්න නැහැ sizes. ඉතින් ඒකත් ගානට තියෙනවා. ඉතින් අපිට දැන් බැගිවට අඳිනවනේ t-shirt. ඉතින් මම එකෙන් තව t-shirt එකක් ඕඩර් කරා වෙන කලර් එකක්. මේ වීඩියෝ එකේ පේනවට වඩා කලර්ස් ටික ලස්සනයි. ලස්සන pink කලර් එකක් තියෙන්නේ. ඉතින් මේ t-shirt එකත් මට ලස්සනයි. මම මේකට තමයි වැඩිපුරම කැමති වුණේ. ඉතින් මේකේ කලර් එක හරි ලස්සන pink එකක් තියෙන. ඉතින් ඒකත් ෂෝක්. විශේෂයෙන්ම කියන්න ඕන Temu එකේ මැටීරියල් එක රිදිවල් මැටීරියල් එක නම් මාර ක්වොලිටි. ඒ කියන්නේ මාර කම්ෆර්ටබල් ළඟට ඇඳට පස්සේදී. ඉතින් මේකත් ගත්ත මම Temu එකෙන් දෙපාරකට item order කරා. අනිත් පාර්සල් එකේ මම ගවුමක් order කරා. ඒකත් මම ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් මේව තමයි අද මගේ order එක. මම විශේෂයෙන් මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙනම වීඩියෝ බලන්න කියලා. ඉතින් අපේ
පූසිට අද මම ඕඩර් කරා මෙතන අර ලස්සනට කරේ බඳින ලස්සන පටියක්. එයාට තියෙන පාට. ඉතින් මම මේ පාර ඕඩර් කරා රතු පාට එකක්. ඉතින් මේක එයා දාගෙන ඉන්නවා. ඉතින් මම එයා වැඩිපුර කැමති නෑ මේ හෙල්ලෙන ඇටයක් වගේ තියෙන එකට. ඉතින් එයාට නිින්ද යනකොට ඒකට පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙනවා. ඒක නිසා මම මේ ඇටේ ගලවලා දැම්මා. ඒකේ සද්ද ඇහෙනකොට එයා හැරෙනවා. ඉතින් මේ තියෙන අර මම ටයිල් එක වගේ කියපු මැටීරියල් එක අපිට කැමති තැනකට මේක ලස්සනට අලව ගන්න පුළුවන්. මේ තියෙන අපේ බබී එයා ලස්සනට ඉන්නවා. ඒක දාගෙන රැජිනක් වගේ. අපි මෑන්ඩි කියන්නේ රැජිනෙන් කියලා. ගානට ඉන්නවා ඒක බැඳගෙන ලස්සනට ආඩම්බරේ. ඉතින් මෙයාට තව මම ඕඩර් කරා මෙයා වෝක් එකක් දාගෙන යනකොට කොහේ හරි කරේ බඳින බෙල්ට් එකක් මම ඕඩර් කරා ඇවිදගෙන යන්න. ඉතින් අපේ නංගිට මම ඕඩර් කරා එයාට මේ ක්ලාස් ගෙනියන යනකොට බෑග් එකක් ඕඩර් කරා. ඉතින් මේ තියෙන බෑග් එක මේ බෑග් වල රෙදි නම් හොඳයි. ෆෝන් එකකින් පේන්නවට වඩා මම ෆෝන් එකකින් තමයි මේ පාර වීඩියෝ කරේ. ඉතින් පේනවට වඩා මැටීරියල් එක ලස්සනයි ක්වොලිටි. මේකෙත් එයාලගේ CR බුක් වගේ ප්‍රමාණයෙන් පොත් අනිවාර්යෙන් දාගන්න පුළුවන්. වතුර බෝතලේ උස කුඩේ දාගන්න පුළුවන්. ඉතින් මේකට දිග දෙපැත්තෙන් දාන බෙල්ට් එකකුත් තියෙනවා. නැත්නම් normally ඔයාලට පේනවා වගේ මේ කොකු දෙක තියෙනවා. අනිත් බෙල්ට් එක අපිට සයිඩ් එකෙන් දාගන්න තියෙන්නේ. ඉතින් මේක ක්ලාස් කෙනෙක් ළමයිට නම් හොඳයි. ඉස්සරහ පොකට් එක තියෙනවා. පොඩි items දාගෙන යන්න පුළුවන්. ඉතින් එයාත් මේකට මාර කැමති වුණා. ඉතින් මේකත් වැඩි ගාණක් වුණා රුපියල් 1000 ගාණක් වගේ තමයි උනේ. ඉතින් හොඳයි. ඉතින් මෙහින් ගන්නත් හොයාගන්න තමාරු රුපියල් 1200 300ට බෑග්. ඉතින් මේක ඉතින් හොඳයි කියලා හිතනවා. ඉතින් මේකේ කලර්ස් තිබ්බා. එයා ඕඩර් කරන්න කියලා තිබ්බේ මේ පාට. ඉතින් මම මේ පාට දැම්මා. ඉතින් ලස්සනයි ඒක. ඔන්න ඉතින් ඔයාලට මම ආයිත් මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙනම වීඩියෝ බලන්න කියලා. ඉතින් මම ඔයාලට ඊළඟට පෙන්නන්නම් මගේ අනිත් ටිමෝ ඕඩර් එක මං කියෝනේ මම දෙපායකට තමයි ඕඩර් එක දැම්මේ. ඉතින් කලින් ඕඩර් එක පස්සේ ආවේ. ඉතින් මේ තියෙන මගේ ඊළඟ ඕඩර් එක. මේකේ තියෙනවා item 3ක්. ඉතින් මම මෙතෙන්දි ෆ්‍රොක් එකක් ඕඩර් කරා. ඉතින් විශේෂයෙන් ඔයාලට කියන්න ඕන ටිමෝ එකෙන් අනිවාර්යෙන් size chart එක දාලා ඔයාලා ඇඳුමක් හරි t-shirt එකක් හරි ගන්නව නම් ගන්න. මොකද බොහෝ දුරට මේ අපි අඳින size එකට වඩා size එකක් දෙකක් අඩුවෙන් දැම්මත් ප්‍රශ්නයක් නෑ. මොකද මම ඉගෙන ගත්ත දෙයක් තමයි ටිමෝ එකෙන් අනිවාර්යෙන් size chart එක බලලා ඕන දාන්න. ඒටත් අමතරව අපේ කලින් අඳින measurement එකට වඩා අඩුවෙන් measurement එකක් දැම්මට ඒත් කමක් නෑ. මොකද ඒකගේ ඒ වගේ sizes ටිකක් large. ඒක නිසා ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඉතින් මම මෙන්න මේක ඕඩර් කරා. මේක අර අපේ face එකේ liners අඳින්න පුළුවන් එක concealer එකයි අපේ face එක කට් කරන එක අඳින්න පුළුවන්. ඉතින් ඒකේ තියෙනවා pencil එකේ දෙපැත්තේ මේ විදියට මෙන්න මෙතනින් තමයි බුරුල් කරන්න තියෙන. එතකොට මේක උඩට එනවා. ඉතින් මේක හොඳයි. මම ගාලා බැලුවා ලස්සනට සෙට් වෙනවා. ඉතින් මේව වැඩි ගාණක් නැහැ. විශේෂයෙන් ඔය තෙමෝ එකේ මේකප් බඩු චූටි පෙන්ස්ලට් ඉයරින්ග්ස් වගේ දේවල් ගන්න එක මාර ලාභයි. ඉතින් මෙහි වගේ දේවල් ටිකක් ගණන් අපිට 200 300 ගන්න බෑ. අනිවාර්යෙන් රුපියල් 1000කට එහා යනවා. ඒක නිසා අනික ඒගොල්ලන්ගේ පැක් පිටින් තියෙන එකක් වගේ නෙමෙයි තියෙන. ඉතින් ඒක නිසා හොඳයි. මේකත් හොඳයි. ඊට පස්සේ මම තව ඕඩර් කරා අර පූසිව එළියට එකගෙන යනකොට ගෙනියන පටියක් කරේ දාගෙන. මෙන්න මේක තමයි මම ඕඩර් කරේ ඇඳුම. මම මේක XXL ඕඩර් කරේ. මොකද ඒකේ මේක ඇත්තට මට වැරදිලා තමයි මම XXL දාලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න measurement chart එක බලන්න size chart එක. එහෙමත් නැත්නම් අපි අඳින මේ size එකට වඩා එකක් දෙකක් විතර අඩුවෙන් දාන්න. මේ ඇඳුම නම් මට සම්පූර්ණයෙන් හදන්න වෙනවා. ඉතින් මට මැෂින් එක තියෙන නිසා හොඳයි. අමුතුවෙන් මේක කට් කරලා මගේ
ගානට තමා හදාගන්න තමයි වෙන්නේ. මේක සයිඩ් එකෙන් ඕපන් එකක් තියෙන උඩට එනකම්. හැබැයි විශේෂම දේ තමයි ඉතින් මේ වගේ රෙදි මාර ක්වොලිටි මේකත් මට උනේ රුපියල් 1000 ගාණක් වගේ. ඇඳම ලස්සනයි. එලයින් වගේ ලස්සන ඇඟේ ෂේප් එකට තියෙන ගවුමක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න මං කියපු දේ. ඉතින් ආයෙ දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මතකතුව channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.